එවැනිම තවත් සිදුවීමක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙරට සංචාරයක් සඳහා පැමිණි විදෙස් කාන්තාවන් පිරිසක් ගමන් ගන්නා ත්‍රිරෝද රථයකට දකුණු දෙසින් දහවන වන තවත් ත්‍රිරෝද රථයක රියදුරු අදාළ විදේශී කාන්තාවන් දෙස බලමින් අසැබි ක්‍රියාවක් සිදු කරන අතර එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. සංචාරක පොලිසිය සඳහන් කළේ නෙදර්ලන්ත කාන්තාවන් දෙදෙනෙකු කුරුණෑගල පරගහදෙනිය මාවතගම මාර්ගයේදී මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ පසුගිය 4 වෙනිදා බවයි. සිද්ධියට මුහුණ දුන් විදේශීය කාන්තාවන් නවාතැන්ගෙන සිටි හපුත්තලේ ප්‍රදේශයේ සංචාරක හෝටලේ සොයාගෙන ඇති අතර ඒ අනුව සංචාරක පොලිසිය එම හෝටලේ වෙත ගොස් ඇයගෙන් අද පැමිණිල්ලක් සටහන් කරගෙන තිබුණා. සැකකරු එදින මහනුවර කටුගස්තොට දක්වා ත්‍රිරෝද රථයෙන් ගමන් කර ඇති බව අනාවරණය වී ඇති අතර ඒ අනුව එම ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කිරීම සඳහා මහනුවර සංචාරක පොලිසිය අද එම ප්‍රදේශය වෙත යොමු කළ බවයි සංචාරක පොලිස් කොට්ටාසේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රභාත් විදානගම මහතා සඳහන් කළේ. ඒ අනුව සැකකරු කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගත් අතර අද පස්වරුවේ පොලිස් කණ්ඩායම් දෙකක් සැකකරුගේ නිවසට යන විටත් ඔහු නිවසින් පලා ගොස් තිබුණා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි සංචාරක පොලිස් කොට්ටාසේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රභාත් විදානගම මහතා සඳහන් කළේ. විදේශීය තරුණියකට ශ්‍රී ලංකාවේ තියෙන ආරක්ෂාව මොන වගේද කියන එක පිළිබඳව ගැටලු මතුවෙනවා. වගකිය යුතු බලධාරීන් මේ පිළිබඳව හොයලා බලලා ස්ථීර වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා සංචාරක ව්‍යාපාරයේ කොටින්ම නියාමනය කළ යුතුයි. ඒවා නම් මහා නින්දිත වැඩ. කරුණාවෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවේ නම මේ විදිහට කැත කරන්න එපා. ඒ වගේ වැඩ කරන අයට නීතියේ දැඩි දඬුවම් දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.